ඉන්නෙවත් නැතුව අපේ ඇතුළෙම රකුසෙක් හදාගන්නවා කියලා ඔයාලා දන්නවද? ඌ හරි සන්තකයි. මුලින්ම එන්නේ යාළුවෙක් වගේ. හැබැයි පස්සේ ඌ තමයි අපේ ලොකුම හිරගෙදර වෙන්නේ. මේ රකුසා උඹව එකපාර මරන්නේ නැහැ. ඌ උඹව කන්නේ පොඩෙන් පොඩ. මුලින්ම උඹේ හුස්ම කනවා, පස්සේ උඹේ සල්ලි කනවා, අන්තිමට උඹේ පවුලේ සතුට කනවා. ලෝකය පුරා තත්පර 6කට සැරයක් මේ රකුසා එක්කෙනෙක්ව පිළිගන්නවා. උඹ හිතන්නේ මේක නිකන්ම නිකන් දුමක් කියලාද? නැහැ. මේක උඹේ ඇතුලේ ඉන්න රකුසාව පෝෂණය කරන කෑම එක. හිතලා බලපන් උඹ මේ දුම පිට කරන්නේ. උඹේ ළඟම ඉන්න මිනිහා ඒක උරා ගන්නවා. උඹේ පොඩි එකා, උඹේ අම්මා, උඹේ බිරිඳ. උඹ රකුසෙට කෑම දෙනවා නෙමෙයි, උඹේ ආදරණීයයන්ව රකුසෙට බිලි දෙනවා. රකුසා උඹේ ඇතුලේ ඉන්න තාක්කල්. උඹ කපන්නේ උඹේම මිනි පෙට්ටියට යන පාරයි. රකුසව මරන්න පුළුවන් එකම විදිහයි තියෙන්නේ. ඌට කෑම දෙන එක නතර කරපන්. එක සිගරට් ටිකක් නොබී ඉන්න තීරණයෙන් උඹේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. රකුසට වහලෙක් වෙනවද? නැත්නම් ජීවිතය දිනනවාද? තීරණය උඹේ අතේ. අපේ හුස්මත් අපේ උරුමයක්. ඒක දුමකට විකුණන්න එපා. In circuits of light where the skyline's born, a digital sun for a brand new dawn. We